හරි මේ පළවෙනි ප්‍රශ්නේ ශක්තිය එකක නොවෙනීම පළවෙනි එකේ කිලෝග්‍රෑම් m වර්ග s වෙන දෙකනේ මේක ලිව්වොත් kgm s වෙන දෙක වාරයක් m කියලා මේ තියෙන්නේ බලය මේ තියෙන්නේ දුර ඔය තියෙන්නේ කාර්යය කාර්ය කියලා කියන්නේ ශක්තිය එකකයක් ඊළඟට වොට් තප්පර වොට් කියන්නේ ජූල් තප්පරයට වාරයක් තප්පර මේ තියෙන්නේ ජූල් يعني ශක්තිය එකක කිලෝවොට් පැය කියලා කියන්නේ වොට් තප්පරම තමයි ක්ෂමතාව වාරයක් කාලය එහෙනම් ඒකත් ශක්තිය එකකයක් ඊළඟට VAS V වෝල්ටීයතාව I A කියන්නේ ඇම්පියර් ධාරාව S කියන්නේ කාලය මේ කියන්නේ ශක්තිය තමයි VIT නම් පහ ශක්තිය නෙවෙයි දැන් ඔක වෙනමක් හරියට වෙන්නේ නැති ඔක ශක්තිය නෙවෙයි